අබුඩාබි වලින් ඉඳන් ඩුබායි වලට. Hello guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම අලුත් ජොබ් එකකට යන්න හදන්නේ. ඉතින් අබුඩාබි වලින් ඉඳන් ඩුබායි වලට. ඉතින් මේ කාමරේ මෙන්න මේ කාමරේ තමයි. ඉතින් අපි 10 දෙනෙක් එක්ක මේ කාමරේ තමයි මමත් හිටියේ. ඉතින් අද මම යන්න හදන්නේ අබුඩාබි වල ඉඳලා ඩුබායි වලට. ඉතින් ඔයාලත් එනවද මාත් එක්ක යන්න ඩුබායි වලට? ඉතින් ඔක්කොටම කලින් අපි යමු මේ රැවුලයි කොණ්ඩේ කපාගෙන එන්න. ඉතින් අපි වැඩි විස්තර කතා කරමු ඉස්සරහට. එහෙනම් අපි ගිහිල්ලා කොණ්ඩේ රැවුලයි කපාගෙන එමු. රයිට්. ඉතින් කොණ්ඩේ රැවුලයි දෙකම කපාගෙන ආවා. ඉතින් දැන් ටිකක් අඳුර ගන්න අමාරුයි. ඉතින් කොහොමද ඉතින් මම මේ සෙට් එකත් එක්ක අවුරුද්දේ මාස 4ක් ඉතින් හිටිය එකට. ඉතින් මතකයන් ගොඩක් තියෙනවා. ඒ වගේම ලොකු දුකක් තියෙනවා ඉතින් යන එකේ. අපි දැන් ලෑස්ති වෙමු යන්න. එහෙනම් එන්න මාත් එක්ක මෙතන ඉඳන් ඩුබායි යන්න. මේක දාමු. Bus stand. वो वीडियो ला මම ඩුබායි වලට බස් එක ගන්න ඉතින් මුලින්ම යන්න ඕනේ අබුඩාබි බස් ස්ටෑන්ඩ් එකට. ඉතින් මේ තියෙන මේන් බස් ස්ටෑන්ඩ් එක. මෙතනින් අපි ඩුබායි අල්ගුබයි වලට යන්නත් පුළුවන්. මගේ අලුත් ජොබ් එකේ තියෙන අල්ගුබයි වල. ඉතින් මම ඊට කලින් මට යන්න ඕනේ DAB. ඉතින් ඉබම් බතුත බස් එක තමයි මම ගත්තේ. ඉතින් ඉබම් නාගමටි අබුඩාබි ඉඳලා ඉබම් බතුත වලට පැය විනාඩි 45ක ගමනක් තියෙන. ඉතින් හොඳ නින්දක් දාගෙන යන්න තියෙන. ඉතින් අපි බලමු ගමන කොයි වගේද කියලා.
الموقف التالي محطة حافلات ابن بطوطة. Next stop is Ibn Battuta bus station. රයිට් ඉතින් මට මෙට්‍රෝ එකේ යන්නත් පුළුවන් DIP වලට. ඉතින් ඒක දුරයි මොකද ජබෙල් වලට ගිහලා ආයෙ මාරු වෙලා එන්න ඕනේ මම DIP. ඉතින් ඔයාලා මේ පේන්නේ දිගම මෝල් එක ඉබන් බතුතා වල. ඉතින් මම ඉතින් බස් එකේ යනකන් ඉඳලා අපි බස් එකේ යන ගලේසි. ඉතින් F46 බස් එකේ මට යත හැයි DIP වලට. අපි ඊටු ටික කතා කරමු ඊට පස්සේ. රයිට් යනවා. ඉතින් මම ඉබන් බතුතේ ඉඳන් දැන් ඉන්නේ DIP වල. ඉතින් DIP වලට එන ටික මම වීඩියෝ කරේ නෑ. ඉතින් මම දැන් ඉන්නේ නැන්දලා දිහාපේ. ඉතින් හෙට මම අද මෙහි ඉඳලා හෙට තමයි යන්නේ අලුත් ජොබ් එක තියෙන ඇකොමඩේෂන් එකට. ඉතින් අපි හම්බෙමු ඒ වීඩියෝ එකත් එක්කත්. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක දිගටම අපි බලමු මොකද වෙන්නේ කියලා.
රයිට් ගයිස් ඉතින් මේක තමයි මගේ අලුත් කාමරේ ඉතින් මට වැඩ කරන්න තියෙන්නේ අන්න අතන ඔයාලට පේනවාද පූල් එක තියෙනවා ඒ පූල් එක තමයි මට ඉතින් වැඩ කරන්න තියෙන්නේ ඉතින් ඇකොමොඩේෂන් එකත් පූල් එක ළඟ ඉතින් ගොඩක් ලේසි වැඩ කරන්න ඉතින් මම DIP ඉඳලා මම ඉන්නේ ඇකොමොඩේෂන් එක දක්වා ආපු වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ මොකද මෙට්‍රෝ එකේ මාර සෙන් එකක් හිටියේ ඉතින් ඇඟිල්ලක් ගන්න ඉඩක් තිබ්බේ නැහැ ඉතින් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් හැමෝටම සුබ දවසක් ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක්